ලස්සන දවසකට හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නමු. අම්මා අලුතෙන් ගෙනාව දිය කුඩලු මල්වල දැන් හැමදාම මල් ගොඩාක් පිපෙනවා. අද උදේට බත් උයලා තිබ්බා. හස්බන්ඩ් නම් බත් තමයි කෑවේ. මම නම් නූඩල්ස් එකක් තමයි හදාගත්තේ. ඔන්න ඉතින් ආයෙත් පුංචි අලුතෙන් රණවරා මල් ටිකක් එවලා තිබ්බා. අද නම් ගොඩක් හොඳට අවුවකුත් තියෙනවානේ. මේ පාර නම් මල් ටිකක් වේලිලා මදි නිසා ඔන්න ඉතින් මල් ටිකත් වේල ගන්න තමයි හදන්නේ. මේ දවස්වල කාමරංකා ගෙඩි ගොඩක් හැදිලා තියෙනවා. මේ කාලෙට ඉතින් පළතුරු වර්ග ගොඩාක් හැදෙනවානේ. මේ දවස්වල බෙලි ගහේ බෙලි පිරීලා තියෙනවා. ගොඩාක් පෝෂණය තියෙන පළතුරක්. උදේට නූඩල්ස් කාපු නිසා අද නම් කලින්ම බඩගිනේ. ඔන්න ඉතින් මම දවල්ට කන්න තමයි හදන්නේ. අද සුදුපත් උයලා අලලීක්ස් ටෙම්පරාදුවක් තිබ්බා. ඒ වගේම සෝයා මීට්ටුයි පරිප්පුයි බටු බැදලා හදලා ඒ වගේම බිත්තරයක් තිබ්බා. ඔන්න එහෙනම් දැන් දවල්ට කෑම කන්න තමයි හදන්නේ. මේ දවස්වල කුඹුරු වල ගොයම් කපලා හැම ඉවරයිනේ. ඉතින් ඔන්න හස්බන්ඩ් කිව්වා අද මාව ගමනක් එක්ක යනවා කියලා. බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. හරියම ලස්සන රබර් වත්තක් මැද්දෙන් තමයි අපි මෙතෙන්ට ගියේ. ගොයම් කපලා අයින් කරන පිදුරු වල ටික කාලයක් ගියාට පස්සේ හැදෙනවා හතු జాතියක්. ඒවට කියන්නේ පිදුරු හතු කියලා. මේ බලන්නකෝ හරියම ලස්සනයි. මම නම් පළවෙනි වතාවට තමයි දැක්කේ. මේ හතු జాතිය මස් වගේ උයලත් කනවලු. ඒ වගේම ටෙම්පරාදු කරලත් කනවලු. මම නම් මීට කලින් කාලා නැහැ. හස්බන්ඩ් නම් ගොඩාක් ආස කෑමක්. මේ තියෙන්නේ අපි කඩාගෙන ආපු පිදුරු හතු ටික. අහසත් හොඳටම කළු කරලා වැස්සක් එන්න වගේ තමයි යන්නේ. තවත් දවසකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.